මනුෂ්‍ය කියපු දෙක ඇත්ත උනේ මේක විතරයි. සුබම සුබ දවසක් ඒවා සියලුම දෙනාට. අපි අද යන්න හදන්නේ මහියංගනය හසලක ප්‍රදේශයේ තියෙන ලස්සන දිය ඇල්ලක් බලන්න. මේ තමයි රත්න ඇල්ල. ස්වර්ණපුලා අපි මේ බදුල් ටවුන් එකේ යාළුවෙක් ගෙදර යන ගමන් බදුල්ලේ ඉඳන් විනාඩි 20යි කිව්වේ. ඊට පස්සේ මයංගනේ බස් එකේ නගින්න කිව්වා. බස් එකේ ටිකට් එක ගත්තා රුපියල් 280ක් කිව්වා. නෑ ඒ අතන දුම් හිඳ ගාව ඉඳලානේ. බදුල් ඉඳලා ගත්ත 340යි. 340. අපිට රත්නැල්ලට යන්නේ දවල් කන්නට ගත්තා. මේ ඇල්ලට ළඟා වෙන්න කිලෝමීටර් 3ක් 4ක් වගේ දුරක් තියෙන මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට සිදු වෙනවා. අර මනුෂ්‍ය කියපු එකම එක ඇත්ත උනේ ඈ. ඔය කැමදොලා විතරයි. කැමදොලා විතරයි ඈ. ඔව් මට. අපි කණ්ඩායම් යන්නේ. කෑම රසයිද? රසයි. රසයිනේ. මනුෂ්‍ය කියපු දෙක ඇත්ත උනේ මේක විතරයි. අපි කණ්ඩායම් යන්නේ. තම කෑනේ. මේ බලපන් මේ චිකන් කියන්නේ. ෆුඩ් රිව්. හරි. අපි දැන් කාලා කිලෝමීටරයක් විතර දැන් පයින් ආවා. තවත් යනවා ඉවර නෑ. රත්නෑල්ල යන නමෙහි අර්ථය මැණික් පිර වූ කෙත යන්නයි. ජනප්‍රවාදවලට අනුව දිය ඇල්ල අසල මැණික් පිර වූ මුට්ටි 7ක් තිබී ඇති බවට සඳහන් වෙනවා. දැන් අපි රත්නෑල්ලේ අන්තිම කොටසට අවිල්ලා දෙන්නේ යමු. තාම නෑ තා උඩ තියෙන රත්නයක්. දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් හා මනරම් අත්දැකීමක් ලබා දීමට මෙම ඇල්ල සමත් වී තිබෙනවා.
රියල් ඇඩ්වෙන්චර්ස් බලන්න නම් ධර්ණිය කරලා ගිහින් වැඩක් නැහැ. අනිවාර්යෙන් ඉන්න ඕනේ කොහෙද? මහියංගනේ. රත්නල්ල බලන්න. උසින් මීටර් 100ක් පමණ වන මෙම දිය ඇල්ල ලංකාවේ උසම දියඇලි අතර 14 වන ස්ථානය හිමි කරගෙන තියෙනවා. අමාරු යවිලා දැන් රත්නල් ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ආරම්භයේ ඉඳන් අවසාන වෙනකම්ම අපිත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේම තවත් වැදගත් ඒ වගේම ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඔය සියලු දෙනාටම ජය වේවා.